නක්ලිය යුද්ධයක් නිසා පෘථිවිය විශාල ලෙස විනාශ වෙලා සුන්බුන් විතරක් ඉතුරුන නගරයක ජීවිතය බේරගත් එක ගැහැණු කෙනෙක් කිසියම් දෙයක් හොයනවා. ඊළඟට විනාශ නොවන උපකරණ කිහිපයක් එකතු කරගන්න කාන්තාව ඒවත් අරගෙන නගරයෙන් පිට වෙනවා. මූවි එක ආරම්භයේදී නම් අපිට කිසිම පිරිමියෙක් බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න මූවි එක ඉවර වෙනකන් රැඳී ඉන්න. මේ කම්මැලි නැතිව අවසානයේ වෙනකන් බලන්න පුළුවන් 2015 දී රිලීස් වුණ ඉසෙට් ෆෝ සචාරියා කියන මූවි එක. ආරම්භයේදී පෙන්වන්නේ මූවි එකේ මේන් කැරක්ටර් එක වෙන ඇනා විනාශ වූ ප්‍රදේශයෙන් නැවත එයාගේ ගමට එනවා. ඒ කියන්නේ ඇනාගේ ගම විනාශ වෙලා නැහැ. මොකද එයාගේ ගම උස කඳු වලින් වට වුණ නිම්න ප්‍රදේශයක තමයි පිටලා තියෙන්නේ. ඒ නිසා විෂ විකිරණ වලින් හානියක් වෙලා නැහැ. මේ තියෙන්නේ මුලදී ඇනා තනියම ජීවත් වෙන එයාගේ ගම. ඊළඟට ගෙදරෙන ඇනා වොෂ් එකක් දාගන්නවා. මොකද එයා විනාශ වුණු නගරයට ගිය නිසා. ඇනාගේ ගම බේරුණාට අනිත් ප්‍රදේශ සියල්ලම විෂ වායු වලින් වගේම විකිරණ වලින් පිරීලා. ඉතින් සාමාන්‍ය විදිහට එදා දවස ගිවිලා යනවා. ඊළඟ දවසේ ඇනාගේ සූරතලා එක්ක යනවා කැලේට එයාගේ උගුල් පරීක්ෂා කරන්න. මොකද ඇනාට එයාගේ සියලුම ආහාර හොයාගන්න වෙන්නේ එයාගේ ගමෙන්මයි. කැලාවෙන් එළියට එන ඇනා දකින්නවා පාරේ තියෙන ටිකක් අමුතු විදිහේ කරත්තයක්. එතනට ලං වෙලා ටිකක් පරීක්ෂා කරද්දී සූරතලා පාර ඉදිරියට ගිහින් බුරන්න පටන් ගන්නවා. ඒකෙන් කලබල වුණ ඇනා සූරතලා එක්කම හැංගෙනවා කරත්තයේ පේන තැනක. වැඩි වෙලා යන කලින් මිනිස්සෙක් කරත්ත ළඟට එනවා. එයා විකිරණ වලින් ආරක්ෂා වෙන ඇඳුමකින් සැරසිලා ඉන්නේ. ඇනාට මේක අදාහ ගන්න බෑ. මොකද එයා මිනිස්සෙක් දකින්නේ ලොකු කාලයකින් නිසා. ඉතින් යාළුවා ඔයා මේ මූවි එක අවසන් වෙනකම් බැලුවොත් ඔයාටම හිතේ මේ මූවි එක මිස් කරගත්තා නම් අපරාධි කියලා. කරත්ත ළඟට එන මිනිසා ඒකත් ඇදගෙන ඉදිරියට ගමන් කරනවා. ඇනා මේ පිරිමි කෙනාව මිස් කරගන්න සූදානම් නෑ. එයා පස්සෙන් යන්න පටන් ගන්නවා. ඉදිරියටම ගිය මිනිසා විකිරණ ඇඳුම ගලවනවා. ලොකු නිදහසකින් කෑ ගහන මේ පිරිමියා දිහා ඇනා තාමත් බලන් ඉන්නේ. පිරිමි කෙනා ගොඩක් සතුටෙන් වගේම කලබල වෙලා ඉන්නේ. ඊළඟට අසල තියෙන දියැලක් ළඟට යන අමුත්තා නාන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ හොඳටම කලබල වෙන ඇනා පිරිමියාට කතා කරනවා ඉක්මනටම ගොඩට එන්න කියලා. ඒ සිද්ධියෙන් කම්පණය වෙන අමුත්තා එයාගේ පිස්ටල් එක ඇනාගේ පැත්තට දික් කරනවා. මොකද එයා දකිනවා ඇනා ළඟත් රයිෆල් එකක් තියෙනවා කියලා. ඇනා එයාගේ රයිෆල් එක බිමින් තියලා කියනවා මේ ජලය එන්නේ විකිරණ වලින් දූෂණය වුණ ජලයේ තියෙන ප්‍රදේශයකින් කියලා. ඉතින් ඉක්මනටම ගොඩට එන අමුත්තා වමනේ දාන්න පටන් ගන්නවා. නමුත් එයා ළඟ තියෙනවා ඒකට එන්නතක්. ඒත් එයාට ඒක තනියම ගහ ගන්න බෑ. ඇනාට කතා කරන අමුත්තා කියනවා මට මේක ගහගන්න උදව් කරන්න කියලා. ඉතින් ඇනා එයාට උදව් කරනවා. ඇනා කියනවා මට පුළුවන් ඔයාව කරත්තේත් එක්කම ඕනේ නම් මගේ ගෙදරට අරන් යන්න. මල් ළඟ ආහාරත් තියෙනවා කියලා. අමුත්තා කියනවා එයාගේ නම ජෝන් කියලා. ඉතින් ජෝන් කියනවා මගේ ඇඳුම් ටික පුච්චලා දාන්න කියලා. එදා සවස ඇනා ජෝන්ව එයාගේ ගෙදර අරන් ඇවිත් පහුවෙනිදා උදේ ඇනා ජෝන්ගේ කරත්තේ අරන් යන්න ඇවිත් ඉන්නවා. කරත්තේ තිබිලා ඇනාට හම්බෙනවා ෆොටෝ එකක්. ජෝන් තව කාන්තාවක් එක්ක ඉන්න. ඇනා හිතන්නේ ඒ ජෝන්ගේ බිරිඳ කියලා. ඉතින් මේ විදියට ජෝන් එයාගේ ගෙදර තියාගෙන බෙහෙත් කරනවා. ඒකෙන් ජෝන්ට ටිකෙන් ටික සුව වෙනවා. ඇනා පුරුද්දක් විදියට එයාගේ ගමේ පල්ලියට ඇවිත් ඕගන් එක ප්ලේ කරන ගමන් ගීතිකා කියනවා. ඇනාගේ තාත්තා තමයි කලින් මෙතන ෆාදර් විදියට වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා ඇනා ගොඩක් දෙවියන් ගැන විශ්වාස කරනවා. නමුත් ජෝන් කියන්නේ නිරාගමික කෙනෙක්. ඇනාට එයාගේම ගොවිපලක් තියෙනවා. උදේම එයාගේ එළදෙනුන්ගෙන් කිරි දෝනවා. සවස ජෝන් එක්ක ගෙදර ඉදිරිපසට එන ඇනා කියනවා තාත්තා මේ ගොවිපල දිගටම මට කරගෙන යන්න කිව්වා කියලා. මේ වෙනකොට ජෝන්ට ඇවිදින්න පුළුවන් වෙලා. දැන් දෙන්නම වාඩි වෙලා කතා කරනවා. ගම වට වෙලා තියෙන කඳු වැටිය නිසාලු මෙහෙට විකිරණ වලින් හානියක් වෙලා නැත්තේ. ඉතින් ඒක ගැන විද්‍යාත්මකව ජෝන් පැහැදිලි කරනවා. මොකද ජෝන් කියන්නේ විද්‍යාඥයෙක්. ජෝන් අහනවා මේ ගමේ හිටපු අනිත් අය කොහෙද කියලා. එයාලා ගියා ජීවිත බේරගත් අයව හොයාගන්න කියලා ඇනා කියනවා. ඇනත් සමග එයාගේ සහෝදරයන් අතර වුණත් එයාත් මීට අවුරුද්දකට කලින් ගිහින් තියෙනවා. ඇනා එයාගේ ෆොටෝ එකක් ජෝන්ට පෙන්නනවා. ජෝන් ඒකට කනගාටුව ප්‍රකාශ කරනවා. ඊළඟට මං ඔයාලට ඇඳ සූදානම් කරන්නම් කියලා ජෝන්වත් වැළඳගෙන ඇනා එතනින් යන්න යනවා. ඇනාට දැන් ජෝන් ගැන කැමැත්තක් ඇති වෙලා. ඉතින් පෘථුවියට මේ වගේ දෙයක් වෙලා තියෙද්දි ඔයා ජෝන් වුණා නම් ඔයා මොනවද මේ වෙලාවේ කරන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ආයෙමත් ජෝන් ඇනාගේ මල්ලිගේ ෆොටෝ එක බලනවා. ඒ කියන්නේ ජෝන් මොනවා හරි දෙයක් ගැන දන්නවා වගේ. ඊළඟ දවසේ ඇනා යාගේ ගොවිපලේ වැඩ කරනවා. එතනට ජෝනුත් ඇවිත් ඉන්නවා. ඇනා කියනවා
ඔයා තව ටිකක් විවක ගත්තොත් හොඳයි කියලා. නමුත් ජෝන්ට එයා වැඩ කරන දිහා බලන් ඉන්න බෑලු. ඉතින් දැන් ජෝන්ට හුඟක් හොඳයි. මේක සෝයා බෝංචි වගාවක් කියලා ඇනා කියනවා. එයා මෙතන ගල් කැට අයින් කරනවා. ජෝන් කියනවා ඇයි ඔයා ඒක අතින් කරන්නේ මේ ට්‍රැක්ටර් එක තියෙද්දි කියලා. මේක ඔයාට ඩ්‍රයිව් කරන්න බැරිද කියලා ජෝන් කියනවා. ඉතින් ඒකේ තෙල් ඉවර වෙලා කියලා තමයි ඇනා නම් කියන්නේ. ළඟ සෙඩ් එකක් නැද්ද කියලා ජෝන් අහද්දි ඇනා කියනවා සෙඩ් එකක් තිබුණත් විදුලිය නැතුව ඒවයි පොම්ප වැඩ කරන්නේ නැහැ කියලා. ජෝන් ඇනාට කියලා දෙනවා විදුලිය නැතුව තෙල් ගන්න විදිහ. ඊළඟට ඇනා ඒක කරලා අවසානට සෙඩ් එකෙන් තෙල් ගන්නවා. ඇනාට ගොඩක් සතුටුයි. එයා සතුටින් උඩ පනින දිහා ජෝන් බලන් ඉන්නේ ඇනාගේ රයිෆල් එකෙන් zoom කරලා. තෙල් දැම්ම නිසා ඇනාට ට්‍රැක්ටර් එකෙන් පහසුවෙන්ම වැඩ කරන්න පුළුවන් වෙනවා. එදා සවස කැම ගද්දි ඇනා යාගේ ආගමික චාරිත්‍රයක් කරනවා. නමුත් එහෙම දෙයක් ජෝන් නම් දන්නේ නැහැ. එතනදී ඇනා ජෝන්ගෙන් අහනවා ඔයා හිටියේ උතුරේද කියලා. ඔව් කියන ජෝන් කියනවා මං හිටියේ බංකරයක මං එතන ඉංජිනේරුවෙක් විදියට වැඩ කරා කියලා. ඒක නියමයි කියලා තමයි ඇනා නම් කියන්නේ. ඉතින් එහෙතාවත් ආරක්ෂාකාරී නොවන නිසා තමයි ජෝන් ඇවිත් තියෙන්නේ. ඔයාගේ බිරිඳව හොයාගෙනද ආවේ කියලා ඇනා කියනවා. මොන බිරිඳද කියලා ජෝන් අහනවා. ඔයාගේ කරත්තේ තිබිලා මං දැක්කා ෆොටෝ එකක ඔයා ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා කියලා ඇනා කියනවා. නමුත් ඒ නිකන් ගැහැණු කෙනෙක්ලු. ජෝන් තාම විවාහ වෙලා නැහැ. එදා රෑ ඇනා නිදාන ඉන්නවා. නමුත් එයා රූම් එකේ දොර වහන්නේ නැතුව තමයි තියෙන්නේ. රූම් එක ළඟ යන ජෝන් ඇනා දිහා බලන් ඉඳලා එතනින් යන්න යනවා. ඉතින් ඇනා නිදාන නෙමෙයි ඉඳලා තියෙන්නේ. එයා වෙන දෙයක් උවමනාවෙන් ඉන්නේ. ඒක තේරුණ අය කමෙන්ට් එකක් දාන්න. ඊළඟ දවසේ විලකින් යනා මාළු අල්ලනවා. ඒවා එතනදිම කන ගමන් ජෝන් කියනවා මං කවදාවත් හිතුවේ නෑ ආයේ නැවුම් මාළුවෙක් කන්න පුළුවන් වෙයි කියලා. මොකද ගමෙන් පිට තියෙන ජල මූලාශ්‍ර පවා විනාශ වෙලා. ඉස්සරහට ශීත කාලේ එන්න තියෙනවා කියලා ඇනා කියනවා. ආහාර ප්‍රශ්නයක් වෙයි කියලා තමයි ඇනා නම් කියන්නේ. ෆ්‍රිජ් එකේ අපි පුළුවන් තරම් ආහාර ගබඩා කරගමු කියලා ජෝන් කියනවා. කැඩුණු ජෙනියවත් තිබ්බනම් අපිට ඒකට අවශ්‍ය විදුලිය ගන්න පුළුවන් කියලා ඇනා කියනවා. ඊළඟට ගෙදර යන ජෝන් බලනවා ජෙනිය හදන්න පුළුවන්ද කියලා. නමුත් ඒක හොඳටම කැඩිලා. ඒ වෙලාවේ අදහසක් එන ජෝන් ඇනත් එක්ක යනවා දිය ඇල්ල ළඟට. ජෝන්ගේ සැලසුම ඇල්ල මුදුනට ජල රෝදයක් සවි කරන එක. ජෝන් කියනවා ඒකෙන් අපිට පුළුවන් කේබල් වලින් ගෙදරට විදුලිය ගන්න කියලා. ඊළඟට දෙන්නම පාල්ලිය ළඟට ඇවිත් ඉන්නවා. ජල රෝදයට අවශ්‍ය ලී ටික පාල්ලියෙන් ගන්න තමයි ජෝන් හදන්නේ. ඒත් ඒ වැඩේට ඇනා නම් පොඩ්ඩක්වත් කැමති නෑ. මේක එයාගේ තාත්තා වැඩ කරපු පාල්ලිය නිසා. ඉතින් ජෝන් ඇනාට පැහැදිලි කරනවා අපි එකතු වෙලා ආයමත් ලෝකේ ගොඩනගන්න ඕන කියලා. නමුත් ඒ වෙලාවේ ඇනාට ඒක තේරෙන්නේ නැති නිසා ජල රෝදයේ වැඩේ අතාරිනවා. එදා රෑ එකපාරටම ඇනාගේ බල්ලා බුරනවා. නැගිටලෙන ඇනාට මුකුත් වෙනසක් බලාගෙන නැති නිසා එයා එතනින් යනවා. පහුවෙනිද උදේ ඇනාට දැක ගන්න පුළුවන් වෙනවා ගොවිපලේ බීතර වගේක් නැති වෙලා කියලා. ඇනාට මේක හිතා ගන්නවත් බෑ. මොකද සොරකම් කරන්න මිනිස්සු තවත් නැහැ කියලා තමයි ඇනා හිතන් ඉන්නේ. ඉතින් දැන් තමයි මූවී එකේ හොඳම හරිය පටන් ගන්නෙ. ඊළඟට පුරුදු විදිහට පල්ලියට ඇවිත් ඉන්න ඇනා ඕගනික වාදනය කරන ගමන් ගීතිකා කියන්න පටන් ගන්නවා. එතනදී ඇනාගේ සුරතලා කිසියම් දෙයකට ඉව වැටිලා වගේ බුරන්න පටන් ගන්නවා. ඇනා දකින්නවා එතන කණ්ණාඩියෙන් කෙනෙක් එයා දිහා බලන් ඉන්නවා කියලා. ඇනා හිතන්නේ ඒ ජෝන් කියලා. ගෙදරෙන ඇනා දකින්නවා ජෝන් දර කොටයක් පලනවා කියලා. ඇනා කියනවා ඇයිවා මට කතා කරන්නේ නැතුව පල්ලිය ළඟින් ආවේ කියලා. නමුත් එහෙම දෙයක් ගැන ජෝන් දන්නේවත් නැහැ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම තවත් කෙනෙක් මෙහෙ ඉන්නවා කියන එක. ඒ ඇනාගේ කතාව මේ වෙලාවේ ජෝන් ඒ තරම් ගණන් ගන්නෑ. ඇනා රාත්‍රී කෑම සූදානම් කරලා. කෑම මේසෙදී ඇනා අලුත් වයින් බෝතලයක් ගෙනත් තියෙනවා. hina වෙලා ජෝන් අහනවා ඔයා කලින් වයින් බීලා තියනවද කියලා. අනිවාර්යයෙන්ම කියන ඇනා ජෝන්ට දෙවෙනි නොවේ බොන්න පටන් ගන්නවා. වැඩි වෙලා යන කාලින් ඇනා හොඳටම මත් වෙනවා. ඊළඟට ජෝන් ළඟට එන ඇනා එයාට සෙල්ලම් කරන්න ඕන කියලා අඟවන්න උත්සාහ කරනවා. නමුත් ජෝන්ට කිසි දෙයක් තේරෙන්නේ නැති ගානට ඉන්න හදනවා. ඒ නිසා ජෝන්ට ඩාන්ස් කරන්න ආරාධනා කරන ඇනා එතනදී රොමැන්ටික් වෙනවා. ඊළඟට නිදා ගන්න වෙලාවෙත් ඇනා කල්පනා කරනවා. මොකද එයාට උවමනා දෙයක් කරගන්න බැරි වුණ නිසා. ඒ වෙලාවේ රූම් එකට එන ජෝන්ව දැකපු ඇනා ඇඳුම් ගලවන්න ගන්නවා. නමුත් ඇනා ළඟට එන ජෝන් ඇනාට පැහැදිලි කරලා දෙනවා අපිට කාලය තියෙන නිසා මේ වැඩේට මේ කාලය නෙමෙයි කියලා. ඊළඟ දවසේ ඇනා ජෝන්ට කියනවා පල්ලිය ලී වලට ගමු කියලා. hina වෙලා ජෝන් කියනවා අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා කියලා. ඊළඟට ඇනා ඇවිත් ඉන්නවා කැලේට දඩයම් කරන්න. ඒ වෙලාවේ කලබලින් කැලෑවතුළු දුවන බල්ල පස්සෙන් ඇනා දුවන්න පටන් ගන්නවා. සුරතලා නතර වෙලා ඉන්න තැන දැකපු ඇනා පුදුම වෙනවා. මොකද ඌ ඉන්නේ තවත් පිරිමියෙක් ළඟ. ඔහු කතා කරන්න පටන් ගන්නවා. මට වතුර ටිකක් ගන්න පුළුවන් තැනක් කියනවද කියලා අමුත්තා කියනවා. ඔහුගේ නම කේලබ්. ඇනා ඔහුවත් ගෙදරට ගහගෙන ඇවිත් කලබල වුණ ජෝන්
ජෝන් ඔහුව පිළිගන්නේ රයිෆල් එකෙන්. නමුත් ඇනා පැහැදිලි කරලා දෙනවා ඔහුගෙන් කරදරයක් නෑ කියලා. කේලබ්ට වතුර දෙන අතරේදී ජෝන් ඔහුව ස්කෑන් කරනවා. ඔහුගේ ශරීරයේ තවමත් විකිරණ තියෙනවා කියලා ජෝන් හොයාගන්නවා. ඉතින් කේලබ් තමයි ගොවිපලේ බීතර සොරකම් කරලා තියෙන්නේ. කේලබ් වැඩ කරලා තියෙන්නේ පාතාල් වල කම්කරුවෙක් විදිහට. පාතාල් වල අනිත් මිනිස්සු ආහාර හිඟේ නිසා මිය ගිහින්. ඒ නිසා ආහාර වගේම ජලයත් වාගෙන කේලබ් මෙහෙට ඇවිත්. ජෝන් අහනවා ඔයා ඊළඟට මොකද්ද කරන්න හිතන් ඉන්නේ කියලා. මොකද ජෝන්ට ඔහු ගැන සැකයි. නමුත් ඇනීගේ නම් අදහස පිරිමි දෙන්නම එයාගේ ගෙදර තියාගන්න. කේලබ් ඉල්ලනවා අද රැට මෙහෙ නතර වෙන්න. බහුවෙන දවදේම දකුණට පිටත් වෙනවා කියලා. ඔහුගේ ඇගේ තාමත් විකිරෙන දුවන නිසා ජෝන් ඒකට කැමති වෙනවා. දවස් කිහිපයක්ම විවේක අරන් යන්න කියලා ජෝන් කියනවා. කේලබ් ඒකට එකඟ වෙනවා. ඒත් ඔහු ඉන්නේ ගෙදර එළියේ. ගේ ඇතුළට එන ජෝන්ට ඇනා කියනවා අපි ඔහුව ගේ ඇතුළට ගන්නේ නැද්ද කියලා. ඊළඟට ඔවුන් එකට කෑම ගන්නවා. ඇනා සහ කේලබ් ආගමික චාරිත්‍රයට කරනවා. නමුත් ජෝන් කිසි දෙයක් ගැන දන්නේ නැහැ. කන අතරතුරදී කතා කරන ගන්න ජෝන් එයාගේ තොරතුරු කියන්න ගන්නවා. ඒක මෝඩ වැඩක් කියලා ජෝන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒකින් කේලබ් දැනගන්නවා ඇනාගේ සැමියා ජෝන් නෙමෙයි කියලා. ඊළඟට කේලබ් ලොකු බොරුවක් ගොතලා කියන්න පටන් ගන්නවා. ජෝන්ගේ කතාවේදී කතා නොකරපු ඇනා කේලබ්ට කනගාටුව ප්‍රකාශ කරනවා. කෑමෙන් පස්සේ ඇනා කේලබ්ට ඔහුගේ කාමරය පෙන්වනවා. ඒ වගේම ඔහුට ජලය අවශ්‍ය වුණොත් ගන්න කියනවා. ඊළඟට පහළට එන ඇනාට ජෝන් දොස් කියනවා. ජෝන් කියනවා ඔහු නාදුරන කෙනෙක් කියලා. ඇනා කියනවා මං ඔහුට කාමරය පෙන්වුවා විතරයි කියලා. එතනදී ජෝන් විශේෂ දෙයක් කියනවා. මං එන අතරතුරේදී පොඩි පිරිමි ළමෙක් හමු වුණා කියලාත් ඔහු තමාවම මරන්න කියලා ආයෝජනා කරා කියලා. දැන් ජෝන්ට හිතෙන්නේ ඇනාගේ සහෝදරයා කියලා. ඉතින් ජෝන් ඔහුව මරලා ඒකට ඇනාගෙන් සමාව ඉල්ලනවා. ඒකට කමක් නැහැ කියලා ඇනා සමාව දෙනවා. ඊළඟ දවසේ ජෝන් කේලබ් එක්ක ඇවිදින්න යනවා. ඔහු ඇනා ගැන කතා කරන්න උනන්දු වෙනවා. ඊළඟට ඔවුන් කැලෑවට දඩයම් කරන්න ඇවිත් කේලබ් ජෝන් එක්ක ඔට්ටුවක් අල්ලනවා. පළවෙනියටම කලුකුමෙක්ව අල්ලගන්නේ කවුද කියලා. මොකක්ද ඔට්ටුවට අල්ලන්නේ කියලා ජෝන් අහද්දී කේලබ් කියන්නේ ඇනාව කියලා. ජෝන් ඒකෙන් කලබල වෙනවා. කේලබ් කියනවා මං විහිළුවක් කරේ කියලා. මේ විදිහට කඳු මුදුනටම ගිය ජෝන් ඇල්ල පෙන්වනවා. මේකෙන් අපිට විදුලිය නිපදවන ජල රෝදයක් හදන්න පුළුවන් කියලා ඔහු කියනවා. කේලබ් අහනවා ඔබ ඒ කරන්න දන්නවද කියලා. ජෝන් මතක් කරනවා ඔහු ඉංජිනේර කෙනෙක් කියලා. නැවත ඔවුන් ගෙදරෙන අතරදිත් කතා කරන්නේ ජල රෝදය ගැන. ඇයි තවම ජල රෝදය වැඩ පටන් ගත්තේ නැත්තේ කියලා කේලබ් අහනවා. ජෝන් කියනවා අවශ්‍ය දේව නැහැ කියලාත් ඒවා ගන්න තියෙන එකම තැන ඇනාගේ තාත්තාගේ පල්ලිය කියලා. තවස තුන්දෙනාම එකට කෑම ගන්නවා. කේලබ් ඈන්ගෙන් පල්ලිය ගැන අහනවා. අපිට ඕන තරම් ගස් තියෙනවනේ කියලා ඇනා කියනවා. නමුත් ඒවා කපන්න අපි ළඟ ඇවුද නැහැ කියලා ජෝන් කියන නිසා අවසානට ඈන් එකට එකඟ වෙනවා. ඊළඟ දවසේ උදේම කට්ටිය වැඩ පටන්ගෙන වැඩි වෙලා යන කලින් මහන්සි වෙලා පල්ලියේ ලී ටික වෙන් කරගන්නවා. වැඩ කරන අතරතුර ඇනා කේලබ් එක්ක කාලය ගත කරනවා. මේ දේවල් ජෝන් ගොඩක් දුකින් බලන තමයි ඉන්නේ. ගමේ තිබුණු ඉලෙක්ට්‍රික් වයර් ටික කපලා එයාලා ගන්නවා වැඩේට යොදා ගන්න. සවස් වරුවේ කැඩුණු පල්ලියේ ඉන්න ඇනාට කැලේට ඇවිදින්න යන්න කේලබ් ආරාධනා කරනවා. කැලෑවේදී කේලබ් ජෝන්ට විරුද්ධව කේලම් කියනවා. හැමෝම එකතු වෙලා මේ වැඩේ කරත් අන්තිමට ජෝන් නිරාගමිකයෙක් නිසා පල්ලිය කැඩුවා කියලා තමයි කේලබ් කියන්නේ. නමුත් ඒකෙච්චරම ඈන් ගණන් ගන්න යන්නේ. දැන් ජෝන් තනියම ජල රෝදය හදලා ඉවරයි. ඈන් කේලබ් එක්ක ඇවිදලා එතනට එනවා. සවස ගෙදර ලයිබ්‍රරි එකේ ජෝන් පොතක් බලනවා. එතනට එන ඈන්ට ජෝන් කියනවා ටිකක් කතා කරන්න ඕන කියලා. ජෝන් ඉන්නේ ගොඩක් දුකින්. ඇනා සහ කේලබ් එකිනෙකා දිහා බලනවා ජෝන් දැකලා. ජෝන් කියනවා මට ප්‍රශ්නයක් නැහැ ඔයාලගේ සම්බන්ධය ගැන කියලා. ඒකෙන් කියන්නේ ජෝන් එකට කැමති නැහැ කියලා. නමුත් ඈන්ට කිසි දෙයක් තේරෙන්නේ නැති ගානට හැසිරෙනවා. ජෝන් කියනවා කරන දෙයක් පරිස්සමෙන් කියලා. ඊළඟ දවසේ හැමෝම එකතු වෙලා ජල රෝදය සවි කරනවා. කේලබ් ජලයට බැහැලා ඉන්නේ විකිරණ වලින් ආරක්ෂා වෙන ඇඳුම ඇඳගෙන. ඉතින් එදා සවස තුන්දෙනාම මේක සමරනවා. ඇනි වගේම පිරිමි දෙන්නත් හොඳටම වයින් ගන්නවා. ඇනා කේලබ් එක්ක ඩාන්ස් කරන දිහා ජෝන් බලාන ඉන්නේ. මේ වෙනකොටත් මත් වෙලා ඉන්න තුන්දෙනාම යනවා ළඟ තියෙන පොකුණට පීනන්න. එතනදී කේලබ් කියනවා ගේම් එකක් කරමු කියලා. වතුර යට බෝතලයක් හංගනවා. ඒක හොයාගන්න කෙනා දිරනවා. පළවෙනියටම ජෝන්ට ගිහින් හොයන් එන්න කියනවා. ඒ වෙලාවේ කේලබ් ඈන් දිහා බලනවා. ඉතින් ඉක්මනටම ජෝන්ට හොයාගන්න බෑ කියලා එයා උඩට එනවා. සමහර විට ජෝන්ට සැක නිසා එයා උඩට ආව වෙන්නත් පුළුවන්. ඊළඟ වාරේ ඈන් කිමිදිලා උඩට එන්නේ මං එක හොයාගත්ත නමුත් ආයේ වැටුණා කියලා. කේලබ් කියනවා මට ඔයාව විශ්වාස නැහැ කියලාත් ආයෙම පාරක් යන්න මාත් එන්නම් කියලා. ඉතින් දෙන්නම වතුර යට කීමි දෙනවා. ඉතින් වතුර යට දුන දේ අදටත් අභිරහසක්. ටික වෙලාවකින් දෙන්නම උඩට එනවා. ගෙදරට යන අතරතුරදී ජෝන් ඇනාට කැමති කියනවා. ඈන් එක ඒ තරම ගණන් ගන්නෑ. රාත්‍රියේ ජෝන් නිදාගෙන ඉන්න තැනට එන ඇනා කතා කරනවා. නමුත් ජෝන් හොඳටම මත් වෙලා ඉන්න නිසා එයා නැගිටින්නේ නැහැ. ඈන්ට අද එයාගේ උවමනාව කොහොම හරි ඉටු කරගන්න ඕන වෙනවා. එයා යනවා කේලබ්ගේ රූම් එකට. කේලබ්ට තේරෙනවා ඇනාට උවමනාදේ. ඉතින් එදා රෑ දෙන්නම සෙල්ලම් කරනවා. පහුවෙනිදා උදේ මොකුත් නොවුන ගානට ඇනා වාඩි වෙලා ඉන්නවා. ඊළඟට
එක මේසේ වාඩි වුණ කේලබ් සහ ජෝන් කතා කරන්න පටන් ගන්නවා. එතනින් ඇනා නැගිටලා යන්න යනවා. මොකද කලින් දවසේ සිදුවීමත් එක්ක පිරිමි දෙන්නගේ මූණ බලන්න බෑ. ජලරෝදයේ වැඩේ අද ඉවර කරන්න පුළුවන් වෙනවා. වැඩ කරන වෙලාවේදී කේලබ් ජෝන්ට අඟවනවා එයා හැමදේම දන්නවා කියලා. ජෝන් කේලබ්ට කියනවා ඇනාව හොඳට බලා ගන්න කියලා. කේලබ් අහනවා මං ආවෙකට ඔයා අකමැතිද කියලා. නෑ මට තනියම මේ ජලරෝදයේ වැඩේ කරගන්න බැරි වෙන තිබුණා. ඔයා ආවේ නැත්නම් කියලා ජෝන් කියනවා. ඒ කතාවෙන් තේරෙනවා ජෝන් කියන්නේ පරාර්ථකාමී කෙනෙක් කියලා. ඉතින් ඊළඟට ජලරෝදයේ අවසාන පිහිල්ලත් හදලා ඉවර වෙනවා. පහළ හිටපු කේලබ්ව ජෝන් කේබල් එකකින් උඩට ගන්නවා. නරක වෙලාවට ඔහු ඇදගෙන වැටෙන්න ගියත් ජෝන් ඔහුව උඩට ගන්න උත්සාහ කරනවා. ඊළඟට ඒ සීන් එක කට් කරලා ආයෙම ඇනාගේ ගෙදරට යනවා. ජෝනුත් ගෙදරට ඇවිත් ඉන්නවා. එතනදී ඇනා ජෝන්ගෙන් සමාව ඉල්ලනවා. සමාව ඉල්ලන්නේ ඇයි කියලා ජෝන් දන්න නිසා ජෝන් කියනවා ඔහු යන්න ගියා කියලා. කේලබ් එයා යන්න ආව ගමන ගිහින් ආරක්ෂක ඇඳුමත් අරගෙන. ඒ කතාවෙන් පස්සේ ඇන් දුවන්න පටන් ගන්නවා. ඉතින් කැඩුණු පාල්ලිය ළඟට එන ඇනා ඕගන් එක ප්ලේ කරනවා. ඉතින් ඒක ජෝන් ඇවිත් අහගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම කේලබ් ගියාද ඇල්ලෙන් පහලට වැටුණාද කියන ප්‍රශ්නය ඉතුරු කරමින් මූවි එක ඉවර වෙනවා. මූවි එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එකට එක්ක දිගටම එකතු වෙන්න. මේ සොඳුරු සිනමාව දාන සිංහලෙන් කියන සයින් ස්කෑන්ස් LK